ඔයගොල්ලෝ සමහරක් විට දැකලා ඇති සමහරක් මිනිස්සු එකම රස්සාව කරගෙන ඉන්නවා කිසිම දියුණුවක් නැති වුණත්. සමහරක් අය එකම මොකක් හරි සම්බන්ධතාවයක හිර වෙලා ඉන්නවා. ඒ සම්බන්ධතාවයෙන් තමන් කොච්චර දුක් විඳත්. ඒ වගේම සමහරක් අය පොඩි ණය මුදලක් ගෙවා ගන්න බැරුව ඒ ණය මුදලට තවත් ණය වෙලා අන්තිමට තමන්ගේ මුළු සේසතම නැති කරගෙන සමහර කාලවල සීදී නසා ගන්න තත්ත්වයක් දක්වා යනවා. මේ හැම දෙයකටම පොදු එක දෙයක් තියෙනවා. මේක සාමාන්‍ය පුද්ගලික ජීවිතයට විතරක් නෙමෙයි රටකට වුණත් එහෙම නැත්නම් ව්‍යාපාරයකට වුණත් බලපාන ඉතා පුළුල් කාරණයක්. මේක විෂයන් පතයන් කීපයක් එකතු කරන එක. මේක බිස්නස් වලට, ඉකොනොමික් වලට, ඒ වගේම තර්ක ශාස්ත්‍රයට, ඒ වගේම සමාජීය ජීවිතයටත් සෑහෙන බලපාන දෙයක්. මොකද්ද මේ? මේකට කියන්නේ sunk cost කියලා. ඇත්තටම sunk cost එක ගැන දැනගත්තම මම හිතනවා මගේ ජීවිතයට ලොකු අවබෝධයක් ලැබුණ සමහරක් කාරණා ගැන. ඉතින් ඒ වගේම sunk cost එක ගැන තේරුම් ගත්තම ඔයාලට දැනගන්න පුළුවන් මිනිස්සු කොච්චර මෝඩ විදියට තීරණ අරගන්නවද තමන්ගේ ජීවිතය පිළිබඳව. sunk cost කියන්නේ අපි අතීතයේ යම්කිසි කාලයක්, ශ්‍රමයක්, මුදලක් වැය කරලා තියෙනවා නම් ඒක නිසා අපි මෙච්චර දෙයක් මේකට වැය කරලා තියෙනවා. ඒක නිසා අපි මේක දැන් අතාරින එක, එහෙම නැත්නම් මේක වෙනස් කරන එක අපිට පාඩුයි කියලා. උදාහරණයක් විදියට මම කියපු හැම උදාහරණයක් විදියට අපි මොකක් හරි රස්සාවක් කරනවා. අපි ඒක අවුරුදු 5ක් විතර ඉඳලා තියෙනවා. එතකොට එයා හිතනවා තව අවුරුද්දක් හිටියොත් මට මේකෙන් දියුණුවක් ලැබෙයි කියලා. එතකොට එහෙම සමහරකට එයා මරණකම් මේ රස්සාව කරනවා වෙන්න පුළුවන්. දැන් කෙනෙක් හිතන්න පුළුවන් හරි දැන් අවුරුදු 5ක් හිටපු හින්දා මට ලොකු සම්භාවිතාවයක් තියෙනවා ඊළඟ අවුරුද්දේ ප්‍රොමෝෂන් එකක් ලැබෙන්න කියලා. ඒක හරි. එතකොට අවුරුදු 5ක් හිටපු හින්දා කියන එක මත විතරක් පදනම් වෙලා නෙමෙයි. ඒක ඒ කරුණ විතරක් මත පදනම් වෙලා නෙමෙයි. නමුත් ඒක අර අවුරුදු 5ක් හිටියා කියන ඉමෝෂනල් අපි හිත. එතකොට අපි මේ රස්සාව දාලා ගියොත් අපිට හැඟීමක් එතන අපි අවුරුදු 5ක් නැති කරගත්තා කියන. යන්නේ හැඟීමට බය හින්දා රස්සාව දාලා යන්නේ නැතුව ඒ රස්සාවෙම ඉන්නවා. එහෙම නැත්තම් අපි මොකක් හරි රිලේෂන්ෂිප් එකක ඉන්නවා. දැන් මේක අවුරුදු 7ක් විතර ගියා. දැන් මේක නැවැත්තුවොත් අර අවුරුදු 7ම අපරාධේ. ඒකින්ද මේක කොහොම හරි ගස්ස ගන්න. පහුගිය අවුරුදු 7 අපරාධෙ හින්දා තමයි ඉතුරු ටිකත් අපරාධ කරගන්නේ. ඊගාවට දැන් අපි ගමු වෙඩින් එකක් ගන්න එහෙම ණයක් ගත්තයි කියලා හරියද? දැන් මොකක් හරි වෙඩින් එකක් වගේ නෙමෙයි සමහරකට අපි ගමු අත්‍යවශ්‍ය දෙයකට ණයක් ගත්තයි කියලා. ඒ ණය ගෙවන්න සමහරකට පුළුවන් තමන්ගේ වාහනේ විකුණුවොත්. ගෙවගන්න බැරි අවස්ථාවක් වෙන මොකක් රස්සාවක් නැති වෙන මොකක් හරි වුණා. එතකොට හිතනවා හරියට හිතලා බැලුවොත් තමන්ගේ වාහනේ විකුණුවොත් අර ණයෙන් නිදහස් වෙන්න පුළුවන්. හැබැයි එහෙම කරන්නේ නැහැ. හිතනවා මට තව මේ වාහනේ නැතුනොත් මගේ තත්ත්වයට හොඳ නැහැ, අරවා මේ හොඳ නැහැ මේ කියලා ආයිත් ඒක නොගෙව කල් ගන්නවා. තව කවදා හරි හරියයි කියලා. එතකොට අර අතීතයේ දාලා තිබු වැලියු එකක් හින්දා ඒක නැවත ඒක දිගටම ආරක්ෂා කරගන්න ඕන හින්දා ඒක නැවත ඒක පවත්වාගෙන යන්න ගිහිල්ලා අන්තිමට මුළු සේසතම නැති කරගන්නවා. ඒ වගේම දැන් හිතන්නකෝ ශ්‍රී ලංකා එයාලයින් එක. එතකොට ඒක අපි අතීතයේ සෑහෙන වාර ගණනක් ලංකාවේ මිනිස්සු බදු මුදල් විදියට ඒකට සල්ලි ගෙවලා තියෙනවා. හරිද? ඒත් අපි හිතනවා අපි මේ අපිට මෙහෙම එකක් නැති වුණොත් අපරාධේ. අපි එතකොට මොකද කරන්නේ? ඒ වගේ අර ඉමෝෂනල් දේවල් හින්දා අන්තිමට අපි තීරණය කරගන්නවා නෑ අපි මේ කොහොම හරි තියන් ඉන්නවා කියලා. ඒක මේ විකුණන එක නෙමෙයි නවත්තලා දැම්මත් සමහරක් විට ඒ පාඩුව එකතු වෙන එක එතනින් එහාට එකතු වෙන එක නවතිනවා. එතකොට අඩුම තරමේ ඒ පාඩුව මොකද මෙච්චර පාඩු කරගත්ත නිසා අපි තවදුරටත් මේකෙන්ම ගොඩ යන්න ඕනේ වගේ අදහසක් මිනිසුන්ට ඇති වෙන්න පුළුවන්. ඉතින් මේක හින්දා බිස්නස් උත් ගොඩක් වෙලාවට කඩන් වෙනවා. හිතන්නකෝ සමහරක් වෙලාවට අනිත් පැත්තට වැඩ කරනවා. බිස්නස් වල මොකක් හරි එම්ප්ලොයි කෙනෙක් ඉන්නවා අවුරුදු ගාණක් වැඩ කරපු නිසා එයාව තියාගෙන ඉන්නවා. එහෙම නැත් මොකද එයා ඉන්නේ එකකින් කම්පැනියට හානියක් වුණා අර ඉමෝෂනල් බොන්ඩ් එක හින්දා එයාව තියාගෙන ඉන්නවා. එහෙම නැත්නම් සමහර කම්පැනි තියෙනවා මොකක් හරි ඒගොල්ලෝගේ ප්‍රොජෙක්ට් එකක් තියෙනවා, ප්‍රොඩක්ට් එකක් තියෙනවා. ඒකට ඒගොල්ලෝ අවුරුදු ගාණක් සල්ලි වැය කරලා තියෙනවා. ඒගොල්ලෝ පේන බැලුවමටම අනාගතයේ බැලුවමත් මේක සාර්ථක වෙන පාටක් නැහැ. හැබැයි මෙච්චර කාලයක් සල්ලි වැයදම් කරපු හින්දා දිගටම වියදම් කරගෙන යනවා. අන්තිමට කම්පැනියම අහලා දාන්න වෙනවා. ඉතින් මේක තමයි බොහොම සරල සංකොස් කියන සංකල්පය. පොඩ්ඩක් වෙලා අරගෙන හිතලා බලන්න තමන්ගේ ජීවිතයේ කොච්චර මේ විදියට වැරදියට තීරණ අරන් තියනවද සංකොස්ට් එක නිසා.